Hai, කොහොමද ඉතින් ඔයාලට? මේක තනිකරම බර්ත්ඩේස් vlog එකක්. අපේ විශේෂකාරී ටෙලිග්‍රෑම් එකේ මේ ඉන්නේ ස්ක්‍රිප්ට් රයිටර්. එයාගේ බර්ත්ඩේ තිබුණා ලක්ෂාන්ගේ. ඊට දවසකට පස්සේ තිබුණා අපේ විශේෂකාරී ටෙලිග්‍රෑම් එකේ කැමරා ඩිරෙක්ටර් සුරේෂ් ධම්මිකගේ බර්ත්ඩේ. ඊට පස්සේ දවසකට පස්සේ තිබුණා අපේ විශේෂකාරී ටෙලිග්‍රෑම් එකේ ආර්ට් ඩිරෙක්ටර් සමන්ගේ බර්ත්ඩේ. ඉතින් ඔගේ බර්ත්ඩේස් තුනක් පිට තිබුණා. ඉතින් ඔන්න ඕක බලාගෙන ගියාට පස්සේ අන්තිමට තියෙනවා රම්‍යගේ බර්ත්ඩේ එක. මේ ඉන්නේ විශේෂකාරී ටෙලිග්‍රෑම් එකේ කැමරමන් වගේම මගේ one and only මස්සිනා කියන්නේ මගේ ප්‍රභාගේ මල්ලි. දන්නේ නැහැ බර්ත්ඩේ කියලා. දන්න ඕන තෑග්ගක් හරි අරන් එනවා. Happy birthday to you. Tino මෙන්න මෙයා ඉෂාරා තියනවා. නෑ එතකොට මදි වෙනවා කේක් එක. වයස ගහන්න බෑ. තව 45 මාක් වල. Happy birthday dear Lammitaya. Happy birthday to you. ඉවරයක් නෑ බර්ත්ඩේස්. ඔන්න ඊට පහවදා අපිට හිරිපොද වැස්ස ෂූටින් තමයි තිබුණේ. ඉතින් අපේ මේ පිළයි බත් කුරයි තාහින් අඬන්නේ හිටියා. හිරිපොද වැස්ස සෙට් එකේ එක බර්ත්ඩේ එකක් මේ සෙලිබ්‍රේට් වචන පැටලෙනවා. සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නැහැ කියලා හොඳ. වෙලාවට පටන් ගත්ත දවසේ. ඔයගොල්ලන්ගේ සිහින සැබෑ වුණා. සමන්ගේ බර්ත්ඩේ. හිරිපොද වැස්සේ කේක් එකක් කපන් දී බාසාව. අනිත් කේක් එකක් කපන් හිරිපොද වැස්සේ. ඇයි තිමිරගේ හොඳ කේක් එකක් කැපුවේ? ඔව් නේ දෙවනි කේක් එක. ඔව්. නෑ අරුගේ බර්ත්ඩේ එක අද දාලා ඉරුකුලි බර්ත්ඩේ එක අද දැම්මා. දැන් හිරිපොත පස්සට ඕන නිසා. හරි බස් උන් දෙන්නගේ වැඩේම නාහෙන් ගන්නවා කේක් කපන්නේ ඔක්කොම විශේෂකාරී කියලා. සමන්ගේ බර්ත්ඩේ එක අද දාලා. හා ඉතින් හරි ඉතින් දැන් ඉතින් දන්නවනේ ඉතින්. කීයක් කරා දැන් ඉතින් දන්නවනේ 4 වෙනකොට. දැන් දන්නවනේ කරන්න ඕනද? දැන් කියලා දෙන්න ඕනේ නෑ නේද? පත්තු කරන්න. පත්තු කරන අය ඉන්න උන්තර. කතා කරන්නේ නිවන්න තමයි එකක් කරන්නේ. එයා ගෙලින්ම සීන් එකටම ආවා. එයා දන්නවා මොකද්ද වෙන්නේ කියලා. රිහර්සල් 4-5ක් දුන්නා. දුන්නා කියන්නේ. දැන් පුළුවන් වෙන්න ඕනේ. හංගන්න ඕනේ. මෙයාලා හංගන්න ඕනේ. මොකද්ද? මෙයා ඉන්නත් ඒක. අද නැත්තම් මම බලන්න ෆයිල් එකක් දීලා ඒ
දෙන්නම ඉන්නවා. මෙයා අදෝගන මේ ගන්න අම්මර්සි happy birthday to you. ධම්මිකත් එදා ගලවලා ලොකු විසිකලා. අර මනුස්සයෙක් මේව කරන්නේ. ඈ? කපුලට පුච්ච ගන්න හදන්නේ. මේ අඬලා යකෝ මේ කේක් 10ක් අත ගන්න දිස ඇඬුවා. කේක් 10ක් විතර කපලා එකක් දුන්නා. මේ හෙට birthday boy. අන්නේ වගේ. උදින් දෙකයි ඔන්න ඉතින් ඊට දවස් දෙකකට විතර පස්සේ තමයි අපි රම්‍යගේ බර්ත්ඩේ සීන්ස් ටික ෂූට් කළේ. ඒක මම හිතන්නේ ටෙලිකාස්ට් වුණා ඊයේ ඒක කරේ මෙන්න මේ විදිහට තමයි. ඇන්ටි කෙනෙක් නන්නේ. රම්මයා අද මේ කැමරාද රස්ට කෑම හදන්න පුළුවන් ඇන්ටි කෙනෙක් නං මැඩම් මං කොහොමද ඔයාලට උත්තර දෙන්නේ? මේ කියලා ඉතින් මූණ බලාගෙන කතා කරලා කියයිද කැතයි කියලා. මේ විඳින්නේ. මං ඔයාලට දැන් කැම බෙදන්න යන්නේ. පොඩි ළමයිනේ විශේෂ කාර්ය රේස් ඒ දෙන්න ඕනද? වැඩක් නේ කවන්නේ පවුනේ. නේ ලස්සනට ඇලලා තින්න එක නෑ නේ කවන්නේ පවුනේ. ඇක්ෂන්. හිටම බර්ත්ඩේ එක නේද කෙල්ලගේ? අනේ මැඩම් ඒකත් මතක තිබුණාද? අද අපි අම්මා පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්නයි හදන්නේ. යා එන්නේ කොහෙන්ද මැඩම්? ඔය දැන් දෙස්. තීමේ නුඹ යන්න. යා. 1 2 3 රේසයි මේ බ්ලැක් අවුට් එක මදි. මේ බ්ලැක් අවුට් එක මදි වෙනවා. මේ කේටි මෙහෙම කරමු. ඔයා කේක් එක දිහා බලාගෙන ඉන්න. ඔව්. මෙහෙම අඩියක් ඉස්සරහට આવද්දි මෙහෙම බලන්න. බලපුවම ඩිස්ක් ගාලා ෆුල් චේන්ජ් එක ගමු. නැත්නම් ඔබට ඕක ඔන් කරලා දෙන්න. වාසු උඩින් පස්සට ඇවිල්ලා දින්නේ. ලයිට් එක දාලා පල්ලෙහාම ඩවුන් කරන් ඉන්න. කොහොම කියන්නේ? හරි LED ඔෆ් කරා. සුරේෂ් අපි දැන් තියාගන්නේ අමිල විතරයි. හරි අම්බල එන්න ඉස්සරහට. රයිට් එහෙනම්. අක්කව ගන්න එපා. අක්කව ගන්න එපා ෆ්‍රේම් එකට. අමිල තව අඩියක් පස්සට. ආව්. හරි. ඊයන්ට දාන්න එක. කවුද? අමිල වැඩි පස්සට ගියා. තව ඉස්සරහට. ආව්. හරියට. තා ඩවුන් කරන් තව ටේකින්. ඒ මම පොඩි මූවමන්ට් එකක් ගහන්නද? ගාමු අයියේ දැම්ම ගහන්න එපා. ගහන්න එපා. ඌ කැරා. රනින්. ඕඩර්. මුනාලි. ගමු. මට බුයි ගන්නදී. හරි ඒ අම්මේ හොඳයි ලස්සනයි. ඇක්ෂන්. වාසු.
එකත් අතට ගමු. Cut ඇති. Right, lights on. Lights on වෙන්නේ එක. Light on කියලා මම කියන්නම්. Lights on. කොයි සයිඩ් එකද? ඔන්න කෙන්ඩ ගෙනකොට විදියක් බලන්න. අපි විදිය මතක් කරගන්න. ඔව් විවිධ මතක් කරගන්න. ඊට පස්සේ අතින් අරගෙන කපන්න. ඔයාම අතින් අරගෙන කපන්න. Stand by light. Action. 1, 2, 3. එක රිද්ම එක නැගිටින්න තේරම ආදරේ නුඹ තරන්නේ කිසිවෙකු නැත දකින්න මේම හමු එකම සතුටද දුකද කියලා කියන්න Ayo better kan? Cut. Right. දැන් මතක තියාගන්න පල්ලෙයා කේක් කපන ක්ලෝස් එකක් තියෙනවා. ළමයි මතක තියාගන්න ඉස්සෙයි පල්ලෙයා කේක් කපන ක්ලෝස් එකක් තියෙනවා. දැන් මෙතන මූඩ් එක කැඩෙන්න ඕනේ. මූඩ් එක කැඩෙන්න ඕනේ ක්ලෝස් එක. ඒක නිසා අපි ආයෙත් නතර ක්ලෝස් එක. ඔයාලට එපා. මට ස්පෙෂලි මං කිව්වේ ඉතින් එහෙනම් විරුද්ධත්වයක් නෑ කියනවා ඔය තියන්නේ තේතීට ඕනේ අහගන්න ඉතින් අහගන්න වයින්න නේ අහගන්න ඉතින් එහෙනම් විරුද්ධත්වයක් නෑ අපිට එයා කිව්වේ දෙයක් නෑ ඔය ආසයිනේද මට අප්පච්චි කියන්නේ අනේ මං කොච්චර ආසද ඔන්න මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ හොඳ අනේ ඒ සෙල්ලම නම් එච්චර හොඳ නෑ නෑ රයිනි එක කිව්වේ සෙල්ලමට නෙවෙයි ඇත්තටම එයාගේ රැයිලිගේ මගේ අකමැත්තක් නැත්තම් වෙන කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ ඔය බෙදාගන්න ළමයි ඒක කටි ඉනාලේ හොඳ අම්මා නෙමෙයි හැදුවේ ආතම් රහට ඇති නේද රම්‍ය මෙයා කිව්වට රහයි නේද කියන්නේ අනිත් කට්ටිය දැන් කතා කරන්නේ රම්‍යයි චේතියයි මූණ බලා ගන්න. ඒ ලින්ක් එක තියාගන්න අනිත් කට්ටිය hina වාමට අප්පච්චි කියන කැමති නේද? මං කොච්චර ආසද ඔන්න මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ හොඳ කට් ඕකේ. මේ රාමයන් පිටරෙන්ද චේතිද බෙදන්නකෝ ඉතින් මට විදියක් නැහැ මේ ළමයින්ට මේ අවුරුලා hina වෙන්න try කරන චේතියත් එක්ක අතුටන් බෝරුද චේතිය නෑ මූඩ් එකට. දෝනි මතක සුවඳ ගන්න ඕනේ
ෆ්‍රේම් එක මැද්දෙන් මේ චේතිගේ මූණ මට්ටමේ ගෙනියන්න මම කරේ තොර එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රම්යාගේ බර්ත්ඩේ ෂූට් එක කෙරුණේ. ඉතින් සමහරු කීප දෙනෙක් ඉතින් බණින අය ඉන්නවා. ඒ අතර විශාල පිරිසක් ඉන්නවා. විශේෂකාරී ටෙලිග්‍රෑම් එකට ගොඩාක් ආදරය කරන. ඉතින් ඒවා අපිට ප්‍රතිචාර වලින් ගොඩක් දැනෙනවා. ඉතින් බණින අයටත් ආදරය කරන අයටත් බැන බලන අයටත් හැමෝටම කියන්නේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන බලනවා තරම් ලේසි නෑ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න. රංගන ශිල්පිනියන් වගේම කැමරාවෙන් පිටිපස්සේ ලොකු ටීම් එකක් ඉන්නවා ටෙලිග්‍රෑම් එකක් ලස්සන කරන්න. ඉතින් ඒ අත්දැකීමෙන් පුංචි ටිකක් තමයි ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගත්තේ. එහෙනම් ඉතින් මම ඔන්න අදට යනවා. ආයෙත් ලස්සන දවසක හම්බෙමු. ආදරෙයි. බයි.